ඔයාලා දන්නවා සතුන්ටත් heart attack එන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් හෘදය ආශ්‍රිත රෝග ගත්තට පස්සේ එකක් තමයි ඔයාලා දන්නවා හෘදයේ තියෙන කපාට. ඒ කියන්නේ mitral කපාටේ දුර්වලතාවයන් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට small breed වලට ඒ කියන්නේ dachshund, poodle, terrier වගේ breed වලට mitral valve වල ප්‍රශ්න එන්න පුළුවන්. අනිත් ප්‍රශ්නේ තමයි හෘදයේ පේශී අකර්මණ්‍ය වීමේ රෝගය. ඒ කියන්නේ අපි කියනවා dilated cardiomyopathy කියලා. එතකොට හෘද පේශිය දුර්වල වෙනවා. ඒ heart එකෙන් රුධිරය පොම්ප කරන එකේ හැකියාව ටික ටික දුර්වල වෙනවා. එතකොටත් හෘදය ආශ්‍රිත සංකුලතාවය එන්න පුළුවන්. ගොඩක් වෙලාවට large breed වලට, ඒ කියන්නේ German Shepherd, Rottweiler, ඊට පස්සේ Labrador වගේ ඒ වගේ large breed වලට සාමාන්‍ය පොදු ප්‍රශ්නයක් ඔය dilated cardiomyopathy එක හෘද පේශිය අකර්මණ්‍ය වීමෙන් හෘදයෙන් රුධිරය පම්ප කිරීමේ හැකියාව අඩුවීම. අනිත් තත්ත්වය තමයි හෘද පේශිය ඝනකම වැඩි වෙනවා. hypertrophic cardiomyopathy. ඒක ගොඩක් වෙලාවට පූසොන්ගේ තමා වෙන්නේ. මම කලින් කිව්ව සාධක වලට අමතරව කලාතුරකින් එන්න පුළුවන් තව අවස්ථා දෙකක් කතා කරොත් conducting system disorders එන්න පුළුවන්. ඒ කියන්නේ හෘදයේ පේශිවල උත්තේජනය කරන ඒ පාත්වය එකක් තියෙනවා. ඒකේ අසාමාන්‍යතාවය එන්න පුළුවන්. අනිත් එක තමයි උපතින් වෙන හෘදයේ ව්‍යුහාත්මක වෙනස්කම්. අපි හිතමු අපි ඔය කියන්නේ හදවත් සිදුරු එහෙම නැත්නම් හරියට කපාට වර්ධනය වීම නැතිවීම. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකත් කතා කරපු හැම සිද්ධියකම අවසානයේ වෙන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වය එන්නේ නකර්මණය වීමෙන් හෘදයෙන් රුධිරය පම්ප කිරීමේ හැකියාව අඩු වෙලා ශරීරයේ ක්‍රියාකාරීත්වය එන්න අඩපණ වෙන එක. ඒ අවසාන අවස්ථාව අපි කියනවා congestive heart failure කියලා. ඒක terminal stage එක heart failure එකදී අපි දකින්නේ. හෘද රෝගවල පොදු රෝග ලක්ෂණ ගත්තට පස්සේ කැස්ස, ටිකක් එක්සර්සයිස් කරද්දී නිකන් අධික මහන්සි ගතිය, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාව, සමහර අයගේ බඩ ඉදිවීම, රාත්‍රියේදී හුස්ම ගැනීමේ අපහසුතාව, සමහර අයගේ නාඩි දුර්වල වෙන්න ගන්නවා අවසාන වශයෙන්. එතකොට ඒව ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්. එන්න වගේ සුරතලාගේ බර අඩු වෙන පැත්තට නයි යන්නේ. ඒ කියන්නේ හෘද රෝගයක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ වලට දැක ගන්න පුළුවන් විශේෂයෙන් ඔය හෘද රෝග සම්බන්ධ ප්‍රශ්න පැන නගිනකොට.